අයිබෝවන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් කෙනෙක් අංශභාගයට ගොදුරු වෙන්න පැය කිහිපයක් තියෙද්දි අංශභාගය හැදෙන්න ඊටාම ආසන්න මොහොතේ අංශභාගයෙන් මුදවා ගන්නේ කොහොමද කියන අතිශයින් සුවිශේෂ වීඩියෝ ඔබට ඉදිරිපත් කරන්න. කෙනෙක් අංශභාගයට ගොදුරු වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අවසාන මොහොතේ අංශභාගයෙන් මුදවා ගන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? එහෙම කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ආශ්චර්යයක්. ඔව්, ඒ ආශ්චර්යය අපිට කරන්න පුළුවන්. අංශභාගයට ගොදුරු වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න කෙනෙක්ගේ ශරීරයෙන් අපිට පෙන්වන සුවිශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්න මම අද බලාපොරොත්තු වෙනවා. අපේ රටේ වසරකට සංඛ්‍යාලේඛන වාර්තා අනුව මිනිස් ජීවිත 70,000ක් 80,000ක් වගේ ප්‍රමාණයක් අංශභාගයට ගොදුරු වෙනවා. සංඛ්‍යාලේඛන වලට ඇතුළත් නොවන රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම බලනකොට අපේ රටේ වසරකට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අංශභාගයට ගොදුරු වෙනවා. ඒක අපේ රටේ ජනගහනයට සාපේක්ෂව ඉහළාගයක්. අපේ වෙද පරම්පරාවේ අවුරුදු 100 ගානක ඉතිහාසය තුළ අපි අංශභාග රෝගීන් දසදහස් ගණනක් සුවපත් කරලා තියෙනවා. මෑත කාලේ අපි ළඟට ප්‍රතිකාර ලබා ගන්න ආව අංශභාග රෝගීන් ආශ්‍රයෙන් අපි අධ්‍යයනයක් කළා. අපි කරපු අධ්‍යයනයෙන් පෙනී ගිය කරුණක් තමයි නොදැනුවත් භාවය නිසා අපේ රටේ බොහෝ දෙනෙක් අංශභාගයට ගොදුරු වන බව. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි අය අංශභාගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක අපි අනුපාතයක් විදිහට ගත්තොත් පිරිමි 100කට අංශභාගය හැදෙනකොට කාන්තාවෝ 50කට වගේ තමයි අංශභාගය හැදෙන්නේ. කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට අංශභාගය ඇතිවීමේ අවදානම දෙගුණයක් වෙනවා. ඒක විශාල අගයක්. වයස අවුරුදු 50ට වැඩි පිරිමි අය මේ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. අංශභාගය ඇති වෙන්න ඉතාම ආසන්න කාලයේ පෙන්වන ලක්ෂණ 14ක් තියෙනවා. මේ ලක්ෂණ ගැන යම් අවබෝධයක් තියෙන අය මේ ලක්ෂණ දැක්ක ගමන් වහා ක්‍රියාත්මක වෙලා තමන්ගේ සමීපතමයන් අංශභාගයෙන් මුදවා ගන්නවා. වයස අවුරුදු 50ට වැඩි ඔබේ සමීපතම ඥාතීන්ට හිතවතුන්ට මේ වීඩියෝව ෂෙයා කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ ලක්ෂණ අවුරුදු දහස් ගණනකට ඉස්සර ඉඳලා අපේ දේශීය වෙදකමේ සඳහන් වෙච්ච කරුණු. මේවා මේ 아무තු දේවල් නෙමෙයි. අංශභාගයේ ඇති වෙන්න ආසන්න කාලයේ පෙන්වන ලක්ෂණ 14ක් පිළිබඳව අපේ වෙද පරම්පරාවේ උගන්වනවා. මේ පුස්කොළ පොතේ ඒ ගැන සම්පූර්ණයෙන්ම විස්තර කරලා තියෙනවා. මේක රෝග ලක්ෂණ, අංශභාගයට කරන ප්‍රතිකාර, අංශභාගයේ පූර්ව රූප, අංශභාගයට බලපාන හේතු ඒවා ඉතාම සවිස්තරව පැහැදිලි කරලා තියෙනවා මේ පුස්කොළ පොතේ. මේ ලක්ෂණ දුටු වහා ප්‍රතිකාර වලට ඔබ යොමු වුණොත් ඔබට අංශභාගයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන්. මේ ලක්ෂණ නොසලකා හිටියොත් ඔබට මොකද වෙන්නේ? ජීවිතයේ අවසාන කාලයේ ඇඳකට රෝද පුටුවකට සීමා වෙලා තමයි ඔබට ඉන්න වෙන්නේ. අපි දැන් බලමු අංශභාගයේ ඇති වෙන්න ඔන්න මෙන්න කියලා පෙන්වන ලක්ෂණ 14 මොනවද කියලා. පළවෙනි එක තද හිසරදය. මේ හිසරදය නිතර හැදෙන හිසරදය වගේ නන් නෙමෙයි. ජීවිතයේ කවදාවත් අත්විඳින්නේ නැති දරා ගන්න බැරි දැඩි ඔළුවේ කැක්කුමක්. මෙහෙම කිව්වොත් ඔළුව පැලෙන්න වගේ කැක්කුමක් කියලා අන්න ඒ වගේ මේක ශනිකව ඇතිවන දරා ගන්න බැරි දැඩි ඔළුවේ කැක්කුමක්. දෙවෙනි ලක්ෂණය තමයි හිසේ බරගතිය. මේකත් කෙටි කාලයක් තුල ශනිකව ඇතිවන ඔළුවේ බරගතිය. ඔළුවේ නිකන් මැටි ගුලියක් කිල්ල වගේ නිකන් බරගතියක් තමයි දැනෙන්නේ. ඊගාව එක ඔළුවේ පැත්තක් හිරි වැටිලා වගේ. ඔළුවේ ඇල්ලුවාම නිකන් හිරි වැටලා ඇල්ලුවට දැනෙන්නේ හිරි වැටිලා වගේ. ඔළුවේ වම් පැත්ත හරි දකුණු පැත්ත හරි මෙහෙම වෙන්න පුළුවන්. මේකත් ශනිකව ඇතිවන හිරි වැටීමක්. ඊළඟ එක තමයි ශනිකව ඇතිවන කරකැවිල්ල. තමන් අපට මුළු පරිසරයම නිකන් කරකැවෙනවා වගේ තමයි දැනෙන්නේ. කොයි පැත්ත බැලුවත් නිකන් කරකැවෙනවා වගේ දැනෙනවා. ඊගාව එක තමයි ශරීරයේ සමබරතාවය නැතිවීම. ඇවිදිනකොට නිකන් විසි වෙනවා වගේ නිකන් පැත්තට ඇදිලා යනවා. අපි කියන්නේ බැලන්ස් නැහැ කියලා අන්න ඒ වගේ. පැත්තට නිකන් ඇලවෙලා නිකන් ඇදිලා යනවා වගේ තමයි දැනෙන්නේ. ඊගාව එක තමයි මුහුණේ පෙනෙන අසරණ බව. වෙනද නැති මුහුණේ අසරණ බවක්, බය අඩු ගතියක් දැනෙන්න පුළුවන්. ඊගාව එක තමයි ශනිකව ඇතිවන ගිලීමේ අපහසුව. යම්කිසි ආහාරයක්, වතුර වගේ දෙයක් ගිලින්න උත්සාහ කරාට ගිලෙන්නේ නැහැ.
මෙතනින් පහළ නිකන් යන්නේ නෑ වගේ කොච්චර උත්සාහ කරත් නිකන් ගිලින්න අමාරුයි වගේ දැනෙනවා. ඊගාව එක තමයි එක ඇසක් කුඩා වීම. එක ඇහක් මේ වගේ සාමාන්‍ය විදිහට තියෙනවා අපේ වගේ අනිත් ඇහ මේ වගේ ටිකක් කුඩා වෙලා තියෙනවා. ඇත්තට මෙතනදී වෙන්නේ මේ ඇහි පිහාටු දෙක පොඩ්ඩක් මෙතන නිකන් පිය වෙලා වගේ එහෙම තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ලං වෙලා වගේ. ඊගාව එක තමයි ශනිකව ඇතිවන ඇස් පෙනීමේ වෙනස්කම්. ඒ කියන්නේ බොඳ වීමක් පෙනීමේ අඩුවක් වෙන්න පුළුවන්. මෙතනදී පෙනීමේ අඩුවක් පෙන්වුම් කරනවා. ඊගාව ලක්ෂණය තමයි එක ඇසක හෝ ඇස් දෙකේ ඇතිවන රක්ත වර්ණය. මෙතනදී ඇත්තටම වෙන්නේ ඇස්වල ලේ පැල්ලම් ඇති වෙන එක. මේ ලේ පැල්ලම් තමයි අපිට ඇස් රතු වෙලා වගේ අපිට පේන්නේ. ඊගාව ලක්ෂණය තමයි ඇස් වලින් ගිනි පුපුරු වේදෙන්නක් වගේ දැනීම. පත්තු කරපු ගිනි පෙළ දෙකක් ගින්දරත් සමග එකිනෙක මෙහෙම තට්ටු කරනකොට පොඩි පොඩි ගිනි අඟුරු කෑලි රතු පාට වීසි වෙනවනේ. අන්න ඒ වගේ තමන්ගේ ඇස් දෙකෙන් ඒ වගේ වීසි වෙනවා වගේ තමන්ට දැනෙනවා. මේක ළඟ ඉන්නට පේන්නේ නැහැ. තමන්ට මෙහෙම දැනෙනවා විතරයි. ඊගව ලක්ෂණය තමයි විශාල ශබ්දවලට තැති ගැනීම. වෙනද නැති ලොකු ශබ්දවලට තැති ගැනීමක්, බයවීමක් වෙන්න පුළුවන්. හැබැයි ක්ෂණිකව ඇති වෙන්න ඕන. ඊගව එක තමයි ස්මෘති හානිය සහ මනසේ විපර්යාස. ඒ කියන්නේ මතකයේ අඩුවක්, සිහි කල්පනාවේ අඩුවක්, මනසේ ව්‍යාකූල ගතියක් වගේ. මෙහෙම කිව්වොත් හිත එක තැනක රඳවා ගැනීමේ අපහසුාවක්, එතකොට නොසන්සුන් බවක් වගේ ලක්ෂණ අන්න ඒ වගේ. 14 වෙනි අවසාන ලක්ෂණය තමයි කන් වල මිහිරි නාද පැවැත්ම. කන් දෙකෙන් මිහිරි නාදයක් වගේ ඇහෙන්න ගන්නවා. මේ නාදය හැම වෙලාවෙම ඇහෙන්න ගන්නවා. නාන්න ගියත් ඇහෙනවා. කෑම කන්න ගියත් ඒත් ඇහෙනවා. රැයට නිදා ගන්න ඇඳට ගියත් ඒත් ඇහෙනවා. නිින්ද යනකම් ඇහෙනවා. ඇඳෙන් නැගිට ගමන් ආයි ඇහෙනවා. මේ ලක්ෂණ 14න් කීපයක් අංශභාගයේ ඇති වෙන්න ආසන්න කාලේ රෝගීන්ගෙන් පෙන්වනවා. ඒ ගැන අවබෝධයක් ඇති කර ගැනීම හරිම වැදගත්. අංශභාගයේ මිදිලා දිගු කාලයක් ජීවත් වෙන්න මේ ලක්ෂණ 14 හොඳට මතක තියාගන්න.